මම අද කියන්න ආවේ මේ රටේ වෙනස් වෙන්න ඕන එක දෙයක්. එක දවසක් කුරුණෑගල පැත්තේ දුප්පත් ඉස්කෝලේක පුංචි ගෑනු ළමයෙක් Facebook ප්‍රොෆයිල් එකක් හදනවා. ටික දවසක් ඕක කොහොම යූස් කරද්දී පන්ති භාර ගුරුතුමිය ඔක දකිනවා. ඇය මොකද කරේ? ඇය කරේ මේක ගිහිල්ලා ඒ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට පෙන්නනවා. එතනින් පස්සේ තමයි ඛේදවාචකයක් පටන් ගන්නෙ. ඒ මොකක්ද? ඒ විදුහල්පතිතුමා ඒ ළමයාට කියනවා ඒකට දඬුවමක් විදිහට ඇසෙම්බලි එක වෙලාවේ ස්ටේජ් එක උඩට නැගලා තමන් ගණිකාවක් කියලා මුළු ඉස්කෝලෙම ඉස්සරහා තමන්ගේ කටින්ම කියන්න කියලා. මොන හේතුවකටද දන්නේ නැහැ. සමහර විට බය වෙන්නේ නැති ඒ ළමයා ස්ටේජ් එක උඩ නැගලා කියනවා මම ගණිකාවක් කියලා. එතනින් පස්සේ ළමයාගේ ජීවිතේ වෙච්ච දේවල් හිතා ගන්න බෑ. ඒ ළමයාගේ පන්තියේ ළමයට විහිළු කරනවා. මුළු ඉස්කෝලේම ළමයට විහිළු කරනවා. එහෙම කරද්දී ඉවස දරාගෙන ඒ ළමයා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ඒ ළමයා මොකක්ද කරේ? ඒ ළමයාට කරන්න තිබුණ එක දෙයක්. ඒ ළමයා අම්මගේ සාරියක් හොයාගෙන ඒ සාරියෙන් බෙල්ලේ වැලදා ගන්නවා. එක ඛේදවාචකයක්. ඒ දෙමාපියෝ එක කොහොම දරාගන්න නැත්තේ? ඒත් වැදගත්ම දේ තමයි එහෙම කරපු ඒ විදුහල්පතිතුමාටයි ඒ පන්ති භාර ටීචර්ටයි අන්තිමට මොකක්ද උනේ? දවස් 14ක සිර දඬුවමක් විතරයි. ඒ ළමයාගේ ජීවිතේ වටින්නේ එච්චරද? අපි දන්නේ නැති වුණාට මේ ලෝකේ ඉන්න ගොඩක් ළමයි අනිත් අයගේ වැරදි නිසා විඳවනවා. අනිත් අයගේ වැරදි නිසා තමන්ගේ ජීවිතය නැති කරගන්නවා. අපි නවත්තන්න ඕන මෙන්න මේක. කොහොම හරි අද ඉඳන් අපි කොහොම හරි ඒ දේ කරමු. අපි කොහොම හරි ඒ දේ නවත්තමු. මේ ළමයින්ගේ ජීවිතේට වටිනාකමක් දෙමු. කවදා හරි අපිට ඉතුරු වෙන්නේ අපි කරපු හොඳ විතරයි. ඒක තේරුම් අරන් අද ඉඳලා මේ ළමයින්ව අපි ආරක්ෂා කරමු.